කල්පනා මූවී එකේ සෙට් එකේ අපි ඉන්නේ The R&R show. කල්පනා චිත්‍රපටයේ ඔයාලා දෙන්නට වැඩිපුරම අභියෝගයක් වුණ සීන් එක මොකද්ද? අසය. ලින්ටන් නෙවෙයි. ඔව් ලින්ටන්. කල්පිටියේ බීච් එකේ ෂූට් කරද්දී සින්දුවක් ෂූට් කරා. පෙරුදැස සිහිවිනා බැහේ ආතරේ. ඒ සින්දුව ෂූට් කරද්දී පළවෙනිම සීන් එක දෙයියනේ කියලා සීන් එක ස්ටාර්ට් කරද්දී මම අස්සයා පිට එනවා රජ කුමාරයා වගේ කියලා මම හිතාගෙන ඉන්නවා රජ කුමාරයා වගේ ආවා. ඉතින් එන්න උනේ නෑ. ගත්ත කොහොම හරි අද මම මෙතන කතා නොකරන්න ඉඩ තිබුණා සමහර වෙලාවට. ඉතින් ලින්ටන් මාව බොහොම හිමීට බිමට දැම්ම. පතිත කරා. පතිත වෙච්ච පාර දවස් 2-3ක් වෙනකම්ම මගේ මේ පැත්ත ටික රිදුනා. ඉතින් ලින්ටන් හරි හොඳයි. මම එයාට මුකුත් කියන්නේ නැහැ. ඔව් කල්පිටියේ ෂූටින් කරද්දී මට ඒක අපිත් බය වුණා. මොකද මේ ලින්ටන් එදා පොඩ්ඩක් තරහ ගිහිල්ලා අපි දන්නේ නැහැ අපිව අරගෙන යයිද දන්නේ නැහැ ඔක්කොම ලොකු අයින් වෙන කියලා එදා තමයි ගොඩක් අමාරු වුණේ අපිට. උදේ පාන්දර ගිහලා ලින්ටන්ට කතා කරපු එක තමයි ඒකට හේතුව කියලා මම ඊට පස්සේ මාත් එක්ක මේ හවස් වෙද්දි මාත් එක්ක නම් හොඳට හිටියා. මම එයාත් එක්ක ෆොටෝස් උත් ගත්තා. ඔයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මගේ පිටින් ගියේ. That's the civil love.